හෙලෝ එව්‍රිවන් මම අද මේ දාන වීඩියෝ එක මගේ කලින් අප්ලෝඩ් කරපු මෙන්න මේ වීඩියෝ එක හා සම්බන්ධයි. දැන් ඔන්න ලංකාවේ ගොඩක් පේරන්ට්ස්ලාට එයාලගේ දරුවන්ට කියන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වලින් පවා අඳුන්වලා දෙන සිලබස් එකක් තමයි මේ ලන්ඩන් සිලබස් එක. ඉතින් ස්කූල්ස් වලින් රෙකමන්ඩ් කරාට මේක කරන්න කියලා අම්මලා බයයි. මොකද මේකේ වාසිය මොකද අපි දන්නේ නැහනේ. ඉතින් ගොඩක් වෙලාවට මේකෙන් ඉන්ටර්නැෂනලි මොකක් හරි වටිනවද? ඒ කියන්නේ ගෝලීය රටවල මේක පිළිගන්නවද මේක කරලා මොකද්ද ළමයි අතරමං වේද කියන ප්‍රශ්නේ යාළුවලා තියෙනවා. ඇත්තම කිව්වොත් මේක වටින සිලබස් එකක්. මේ ලංකාවට අඳුනලා දීලා තියෙන මේ ලන්ඩන් සිලබස් එක තාම වැදගත් දෙයක්. මේකෙන් විවිධ පැතිකඩවල ළමයාගේ ඩිවෙලොප් වෙනවා. අපි පළවෙනිම දේ ගත්තොත් මොන වගේ රටවල් වලද මේක පිළිගැනීමට ලක් වෙන්නේ? UK, USA, කැනඩා, ඕස්ට්‍රේලියා වගේ රටවල් වල ඉතාම පිළිගැනීමට ලක් වෙන සිලබස් එක තමයි මේ ලන්ඩන් සිලබස් එක කියන්නේ. මේකෙන් විවිධ අංශ ළමයාගේ ඩිවෙලොප් කරනවා. පළවෙනි එක ගත්තොත් මෙමරයිසේෂන් නැහැ. zero memorization. zeroත් නැහැ. kind of average quantity එකට යන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙමරයිසේෂන් නැතිම කියන්නේ ළමයා critical thinking වලට හුරු කරන මෙතඩ් එකක් තමයි මේ ලන්ඩන් এডুকেෂන් සිස්ටම් එකෙන් අපිට ගන්න පුළුවන් එකම දේ. ඒ කියන්නේ ළමයි හරියට යාලා තනියම ස්වයං අධ්‍යයනයක් කරනවා. එයාලගේ ඉන්ඩිපෙන්ඩන්ට් ලර්නින් මයින්ඩ්සෙට් එකක් හැදෙනවා. ඉතින් ඒක මේ ලන්ඩන් සිස්ටම් එකෙන් තියෙන එකම සහ වටිනම දෙයක්. අපි ගත්තොත් අපි ලංකාවේ සිලබස් එකේ තියෙන හිස්ටරි සබ්ජෙක්ට් එක ගත්තොත් මම මේක ක්‍රිටිසයිස් කරනවා වැරද්දක් කියනවා නෙමෙයි. but truly ඇත්තම කිව්වා අපි වර්ෂ මතක තියාගන්න ඕන, රජවරු මතක තියාගන්න ඕන වටිනවා සබ්ජෙක්ට් එක. it's actually it's very important subject. ඒ වුණාට අපි මේකේ හැම නැහැ ක්‍රිටිකල් තින්කින් තර්කානුකූල බුද්ධිය වර්ධනය වෙනවා. ඒක තව දෙයක්. සහ අපි තව එකක් ගත්තොත් ප්‍රොෆිෂන්සි of English language. ඒ කියන්නේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ තියෙන අපි කිව්වොත් බුද්ධි මට්ටම් වැඩි වෙනවා. ප්‍රොෆිෂන්සි එක. මොකද මේ ලන්ඩන් සිලබස් කරන ළමයා ගොඩක් වෙලාවට ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකට එක්ස්පෝස් වෙන ප්‍රමාණය සාමාන්‍යයෙන් ඉංග්‍රීසි ජෙනරල් ඉංග්‍රීසි කරන ළමයෙකුට වඩා වැඩි මට්ටමක් පෙන්වනවා. අපි කිව්වොත් ගවර්න්මන්ට් සිලබස් වේවා කියන්නේ ඉංග්‍රීසි ස්කූල්ස් වල අපි ඔයාලා දැන් ඔය ඉන්ටර්නැෂනල් කිව්වට ඉංග්‍රීසි ස්කූල්ස් වල කරන්නේ ගවර්න්මන්ට් එකේම රජයේම තියෙන සිලබස් එකේ ඉංග්‍රීසි මීඩියම් එකෙන්නේ. ඉතින් එහෙම කරන අය කරන ජෙනරල් ඉංග්‍රීසි කියන්නේ grade 1 to 11 සබ්ජෙක්ට් එකයි ලන්ඩන් සිලබස් කරන ළමයාගේ ඉංග්‍රීසි සබ්ජෙක්ට් කියන්නේ සබ්ජෙක්ට් එකයි ගත්තොත් comparatively different. සංසන්දනාත්මකව බලනොත් එක වෙනසක් දකින්න පුළුවන්. මොකද ලන්ඩන් සිලබස් කරන ළමයාගේ ඉංග්‍රීසි ගොඩක් ඇඩ්වාන්ස් කියන්නේ එයාලගේ ලැන්ග්වේජ් එක vocabulary එක grammar ටිකක් ඇඩ්වාන්ස් විදිහට යාළුවෝ ගන්නවා. එතකොට යාළුවා පොඩි කාලේ ඉඳන්ම self confidence build up වෙනවා. සහ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකට යාළුවා recover වෙනවා. ඉතින් ඒකෙන් කාලෙන් කාලෙට එයාලගේ කාලයක් යද්දි එයාලගේ self confidence එක වැඩි වෙනවා විතරක් නෙවෙයි. ඔයාලා දන්නවා රටේ යන්න කරන exam especially IELTS වගේ exams වලට එයාලව ලේසියෙන්ම සූදානම් කරනවා මෙන්න මේ ලන්ඩන් සිලබස් තියෙන ළමයට ඉතාම හොඳට ෆෝකස් කරන්න පුළුවන් වීම ගොඩක් වටින දෙයක්. මේකෙන් අපි සාමාන්‍යයෙන් ඉගෙන ගන්නේ global exposure කියලා ගත්තොත් cultural awareness, technology, critical thinking, economy වගේ subjects මේක උගන්වන නිසා ඒකත් ළමයට ලොකු වටිනාකමක් ගේනවා. දැන් ඔය ලංකාවේ subjects වලට technology වගේ subjects එකතු වෙලා තියෙනවානේ. ඉතින් ඇත්තට මේක ගොඩක් හොඳ දෙයක්. මොකද අපි හැමදාම හිතන්න ඕන ටිකක් අලුත් විදිහකට. so here තව එකක් ගත්තොත් අපිට පුළුවන් කියන්න ඇත්තම කිව්වොත් මේ ලන්ඩන් සිලබස් එක කරන එක ඔයාගේ දරුවට කරන ෆියුචර් ඉන්වෙස්ට්මන්ට් එකක්. ඒ කියන්නේ මේක ලක්ෂරි ලර්නින් ස්ටයිල් එකක් කියන්න බෑ. මේකෙන් දරුවා ෆියුචර් එකට රෙඩි කරන ෆියුචර් ප්ලෑන් එකක්, ෆියුචර් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් කියලා අපිට මේ ලන්ඩන් සිලබස් එක අඳුනලා දෙන්න පුළුවන්. ඉතින් බය වෙන්න එපා. ඇත්තම කිව්වොත් ඔයාලා රට යන්න හිතාන ඉන්නම් ඔයාලට යන්න බැරි වුණ තැනට දරුවව යවන්න ඉතාම පහසුම සහ ලේසිම ක්‍රමයක් තමයි මේ ලන්ඩන් සිලබස් එක කියන්නේ. ඉතාම අඩු කාලෙකින් දරුවට අවශ්‍ය දේ ඔයාලට ගුණාත්මක විදිහට දෙන්න පුළුවන් එකම සිලබස් එකක් විදිහට මම ලන්ඩන් සිලබස් එක රෙකමන්ඩ් කරනවා. ඉතින් අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. See you soon.